ගොඩක් ගැහැණු ළමයින්ට කියන දෙයක් තමයි ඔසප් කාලේදී ස්නානය කරන්න එපා. ඒක භයානකයි. එයින් රුධිර වහනය වැඩි වෙන්න පුළුවන් කියලා. ඇත්තටම ඔසප් කාලයේදී ස්නානය කිරීම ඉතා වැදගත්. උණුසුම් ජලයෙන් ස්නානය කරාපුවාම මාංශපේශී ලිහිල් වෙලා ඔසප් වේදනාවත් අඩු වෙන්න පුළුවන්. ඔසප් කාලයේදී ස්නානය නොකිරීම මගින් දුර්ගන්ධය වැඩිවීම සහ ආසාද නැති වෙන්නත් පුළුවන්. මෙයත් විද්‍යානුකූල පදනමක් නොමැති විශ්වාසයක්. ජීව විද්‍යාවට අනුව ඔසප් වූ කාන්තාවක් කිලිටි හෝ අපිරිසිදු කෙනෙක් නෙවෙයි. ඔසප් වීම කියන්නේ ස්වාභාවික දෙයක්. ඉතින් ඔසප් වූ කාන්තාවක් තමන්ගේ ආගමික ක්‍රියාවන් වල යෙදීමෙන් වළක්වනවා නම් ඒ සඳහා විද්‍යානුකූල පදනමක් නැහැ. සැබවින්ම මේ අසාධාරණ මිත්‍යාවක්. ඔසප් වේදනාව කියන්නේ බොරුවක් නෙවෙයි. සමහරක් කෙනෙක්ට එය පුංචි අපහසුතාවයක් වුණත් සමහරක් කෙනෙක්ට එය ක්ලාන්ත වීමට තරම් දැඩි වේදනාවක්. ඉතින් ඔසප් වූ කාන්තාවන්ගේ වේදනාව විනිශ්චය නොකර ඔවුන්ට සහාය දැක්වීම ඉතා වැදගත්. බොහෝ අයට ඔසප් කාලයේදී ඇඟෙන් බොහෝ රුධිර ප්‍රමාණයක් පිටවෙනවා වගේ දැනුණත් ඇත්තටම සාමාන්‍යයෙන් කෙනෙක්ට මිලිලීටර් 30ත් 80ත් අතර ප්‍රමාණයක් පිට වෙන්න පුළුවන්. ඉතින් මීට වඩා ඔබට රුධිර ගැලීමක් සිදු වෙනවා නම් ඒ කියන්නේ ඔබට නිතර පෑඩ් මාරු කරන්න සිදු වෙනවා නම් පෑඩ් සම්පූර්ණයෙන් පිරෙනවා නම් ඒ වගේ අවස්ථාවකදී ඔබ වෛද්‍ය උපදෙස් වෙත යොමු විය යුතුයි. මෙය සෑම විටම සත්‍යක් වෙන්නේ නැහැ. හැබැයි අක්‍රමවත් ඔසප් වීමට විවිධ හේතු තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට පීකෝස් රෝගී තත්ත්වය, බර වැඩිවීම, ඒ වගේම මානසික ආතතිය වගේ දේවල් හේතු වෙන්න පුළුවන්. හැබැයි මේකෙන් කියවෙන්නේ නැහැ ඔබ නිසරු කාන්තාවක් කියලා. ඔබට මේ අක්‍රමවත් ඔසප් වීමක් තියෙනවා නම් විශේෂයෙන්ම ඔබ දරුපතක් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවක් නම් වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම සුදුසුයි. ඔසප් වීම කියන්නේ රහසක්වත් ලැජ්ජාවට පත්විය යුතු කාරණයක්වත් නෙමෙයි. ඇත්තෙන්ම ඔසප් වීම කියන්නේ කාන්තාවන්ගේ සාමාන්‍ය සෞඛ්‍යයේ කොටසක්. ඉතින් මේ පෑඩ් සැඟවීම, ඒ වගේම ඔසප් වීම ගැන ප්‍රසිද්ධියේ කතා නොකිරීම යහපත් සමාජයක ලක්ෂණයක් නෙවෙයි. අපි සිදු කළ යුත්තේ ගෑනු ළමයින්ට විවෘතව තමන්ගේ ඔසප් අවධියේ ඇතිවෙන ගැටලු, ඒ වගේම ඒ ගැටලු වලට අවශ්‍ය උපකාර ලබා ගැනීමට හැකි වෙන පරිදි යහපත් පරිසරයක් නිර්මාණය කිරීම. නියමිත ප්‍රමිතියට අනුව සකසන ලද තත්ත්ව සහතික සහිත සනීපාරක්ෂක අයිතමයක් නිවැරදිව භාවිතා කිරීමට ඔබ බිය විය යුතු නැහැ. එය ඇත්තෙන්ම ආරක්ෂිතයි. වඩා වැදගත් වෙන්නේ ඔබ පිරිසිදුවට සහ සෞඛ්‍ය සම්පන්නව සිටීම. ඉතින් ඒකට ඔබට පෙර කී පරිදි පැය 4කට 6කට වරක් සනීපාරක්ෂක තුවාලයක් මාරු කරන්න පුළුවන්. විශේෂයෙන්ම අනිත් සනීපාරක්ෂක උපකරණ ඔබට පිරිසිදුව තබා ගන්න පුළුවන්. ඇත්තටම ඒක වැරදි මතයක්. ඔයාගේ ඔසප් කාලයේදී සරල ව්‍යායාම එහෙම නැත්නම් යෝග වගේ එක්සර්සයිස් කරන එක ඇඟට විතරක් නෙමෙයි ඔළුවටත් සුවදායකයි. ඔයාට අධික වේදනාවක් නැත්නම් එහෙම නැත්නම් වෙනත් අසනීප නැත්නම් මේ විදිහේ සරල ව්‍යායාම කරන්න කිසිම බාධාවක් නැහැ. ඒක ඇත්තටම වැරදි මතයක්. සමහරව හිතනවා ඔසප් රුධිරයත් එක්ක යන රුධිරය අපිරිසිදුයි කියලා. එහෙම නැත්නම් ඒ රුධිරේ කිලි තියෙනවා කියලා. හැබැයි ඇත්තටම මේ ඔසප් වීමේදී යන රුධිරයත් අපේ අතක් කකුලක් කැපුණාම යන රුධිරය හා සමානයි. ඊට අමතරව ගර්භාෂයට අවශ්‍ය නැති පටල කොටස් එක්ක එකතු වෙලා තමයි මේ ඔසප් රුධිරය අපේ ඇඟෙන් එළියට යන්නේ. නමුත් ඒ රුධිරේ කිසිම අපිරිසුදුතාවයක්වත් විස බවක්වත් නැහැ.